අයිබෝවන් හැම දෙනාටම. ඉතින් අද මම ආවා මගේ නෝනත් එක්ක අපේ වත්තේ අපි වගා කරපු පළදාව නෙලා ගන්න. ඉතින් අපි ඇත්තටම මේ මැයි මාසේ වගේ තමයි මේක පැල ටික ඔක්කොම දාලා තියන්නේ පැලවෙන්න. දැන් ඒවා ඔක්කොම හොඳට සරුසාරු වැවිලා තියෙනවා. එහෙනම් අපි ඉස්සල්ලා මෙයන් බලන්න මොනවද අපි ඉස්සල්ලාම කපා ගන්න හදන්නේ නෙලා ගන්න හදන්නේ කියලා ඉවරලා. ඔව් මෙතන තියෙනවා හොඳ ලස්සනට වම්බොටු. ඉතින් මේ ගැන මහන්සියලා වැඩ කරන්නම් අපේ නෝනා. ඉතින් මම වතුර ටිකක් දාලා එහෙම උදව් කරනවා. ඇත්තෙන්ම මේ පුහුරාරවම නම් මේ වලට අපි යොදා ගන්න නෑ. බලන්න මේ වම්බොටු කරලා රාත්තරක් විතර තියෙනවා මේක කරලක. ඉතින් මාස 3ක් වැනි කාල සීමාවේදී අපි නෙලා ගන්න පළදාව තමයි මේ. ඉතින් පොඩි මල් පෝස්ට් වගේ දේවල් තමයි මේ වලට යොදා ගන්නේ. ඒත් එක්කම බෙල් පේපර් තියෙනවා. ඉතින් ටික බලමු අපි ඉස්සලා මේ පළවෙනි වතාවට මේ අවුරුද්දේ පළදාව නෙලා ගන්න අවස්ථාව. ඉතින් ඇත්තටම අපිට මේ කාල සීමාව තියෙන්නේ මාස 3ක් හෝ 4ක් වැනි සුළු කාලයක් විතරයි අපිට තියෙන්නේ වගා කරගන්න. ඉතින් අපි ඇත්තටම ලංකාවේ වගේ නෙමෙයි මේ පස්ගේ අපි පස්ගේ මිලදී ගන්න ඕනේ. පස් මිලදී අරගෙන මේ වගේ පෝච්චි හදලා ඉතින් ඒ වලට තමයි මේවා ටික අපි මේ පැල කරගන්නේ. ඉතින් තවත් වම්බුරු තියෙනවා මෙතන. වම්බොටු තියෙනවා මේ පාර. මේ තක්කලි තියෙනවා. ඒත් එක්කම මාළු මිරිස්, බෙල් පෙපර් මොනවද පේනවා ඇති. ඉතින් ආසාවෙන් නෙලා ගන්න ගෙදර වගා කරලා ගෙදරම හදාගත්තේ කෑම එළවලු ටික. ඉතින් හරි ආසයි මේ වගේ. අද උදේ පාන්දරම හිතුවා මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා. දැන්ට වම්බොටු ගෙඩි 3ක් තියෙනවා. බලමු අපිට අද දවසට තියෙන ප්‍රමාණයට කපා ගත්තාම ඇති. තක්කලි මේ චූටි තක්කලි වගේ. ඉතින් මං කිව්වා වගේම අපිට ඇත්තටම සමයක තියෙන සීමිත කාල සීමාවක්. ඉතින් මේ සීමිත කාල සීමාව තමයි අපි මේ දේවල් වගා කරගන්නේ. වගා කරගෙන අවුමිරිස් තියෙනවා මෙහි. අවුමිරිසුත් නෙලා ගන්නවා. උදේ පාන්දරම පොඩක් හොඳ කාලගුණයක් තියෙන්නේ. ඒක නිසා අපි දෙන්නම උදේ පාන්දරම ආව වත්තට මේවා ටික නෙලා ගන්න. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ විදිහට තමන්ගේ ගෙවතු වල ඇත්තටම ලංකාවේ මගේ මේ යාළුවන්ටත් කියන්න තියෙන්නේ. ඕගලන්ට පේන මේ ස්වල්ප භූමි ප්‍රමාණයක තමයි අපි මේ දේවල් මේ වගා කරලා තියෙන්නේ. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ විදිහට තමන්ගේ වතු වල තියෙන ඉඩ වලින් ප්‍රයෝජන අරගෙන මේ විදිහට ලස්සනට වගා කරගන්නට. ඉතින් මේකත් කැපුවා. මේ පාර වම්බුටු වගාව තමයි ගොඩක්ම අපේ තියෙන්නේ. මොකද ගොඩක් වර්ග දැම්මේ නෑ මම වම්බුටු ඒත් එක්කම මිරිස් තක්කාලි. ඒත් ඔයගලන්ට පුළුවන් මේ වන ලීක්ස් ටික ඇවිල්ලා තියෙන විදිය කොහොමද කියලා. මේ ලීක්ස් බෝන්චි වම්බුටු ගහක්. මේ පැත්තේ ලීක්ස් තියෙනවා. මේ තියෙන බෝන්චි ලීක්ස්. ඉතින් මේක වගා කරගන්න අපේ සැහැන මහන්සියක් දරන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් උදේ හවා වතුර දාන්නට ඕනේ. ඒත් එක්කම ඉතින් පස් ටිකට පැල වලට සාත්තු කරන්න ඕනේ. ඉතින් ඇත්තටම පුහරක් නම් අපි යොදා ගන්න නැහැ. මේ ස්වභාවිකවම අපි පෝර නොදා සාදා ගන්න එළවලු. මේ අද දවසට ඇති වෙන ප්‍රමාණයට නෙලා ගත්තා. මෙන්න මගේ ගෙවිලිය. මෙන්න මේ විදිහට තමයි මගේ වත්තේ අපි අද දවසේ අපේ පළදා නෙලා ගන්නට ආවේ. අපි මට කියන්න පොඩ්ඩක් ඔයාලා මේ ටික වගා කරගන්න කොච්චර කාල සීමාවක් ගියාද? කොහොමද මේවා වගා කරන්න දරන මහන්සිය කොච්චරද? ඔය මේවා නෙලා ගත්තට පස්සේ ඔයා කොයි විදිහටද මේ ගැන සතුටු වෙන්නේ?
මම ඇත්තටම දැකලා තියෙනවා සතුට වෙන ආකාරය මේකට ලොකු ශ්‍රමයක් දරනවා. ඒ ගැන චුට්ටක් විස්තරයක් කරන්න පොඩ්ඩක් මට. අපි ඇත්තටම මේක අපිට පුංචි කාලයයි තියෙන්නේ. අපිට මේ පාර අපි මේක වවන්න පටන් ගත්තේ මැයි මාසේ අග වගේ. ඉතින් චූටි පැල ගෙනල්ලා සමහර ඒවා ඇට දාලා දැන් ඉතින් ආසයි ඒවයි ගෙඩි හැදෙද්දී. ඉතින් මේකෙන් ලොකු දෙයක් බලාපොරොත්තු නැතත් මාර සතුටක් තියෙන්නේ. තමන්ගේ වත්තේම දේවල් හදා ගන්නකොට ගොඩක් දේවල් මම පෝච්චි වල හදන්නේ. මොකද මට එහෙම ලස්සනට මේ බැක්යාඩ් එකේ ගොඩක් වෙලාවට අපේ මහත්තයා මේ පාටි ඕගනයිස් කරනවා. එතකොට මට මගේ මේ දේවල් කරගන්න බෑ. ඒ නිසා මම ඒවා පරිස්සම් කරගන්න මේවා මේ අයින දිගේ පෝච්චි වල තමයි වගා කරන්නේ. මේ තියෙන ඉතින් අපේ වත්තෙන් අද දවසේ නෙලාගත්ත එළවලු ටික. ඉතින් අද දවසට මේක හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ විදිහට ලස්සනට එළවලු ටිකක් වගා කරගෙන හරිම සතුටුයි. ඇත්තටම මට වැඩි සතුටු වෙන්නේ මගේ නෝනා. අද මේ ලස්සනට එළවලු ටිකක් වගා කරලා එකෙන් අපි මේකට වැය කරන මුදල විශාල වුණත් මේකෙන් ලබන සතුට යා නිම කරන්නට බෑ. මොකද තමන්ගේ මොහොතේ තමන්ම හදාගෙන එළවලු ටිකක් හදාගෙන මේ විතර කරකට හරිම සතුටුයි. නෙලා ගන්න හරිම සතුටුයි. ඉතින් තව තාම හැදීගෙන එනවා. මේ අපි චුට්ටක් තමයි අද දවසේ නෙලා ගත්තේ. ඉදිරියේදී අපි මේ පළදාව සම්පූර්ණම සාර්ථක වුණාට පස්සේ මම හිතන තව මාසෙක විතර කාලයක් අපිට බලන්න ඉන්න වෙනවා. මේ ඔයගලන්ට පේනවා ඇති ගස්වල මල් එහෙම එනවා. මේ මිරිස් ගස්වල එහෙම මිරිස් මල් ඔක්කොම එනවා. දැන් මිරිස් බැවිගෙන එනවා. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට නෙලාගෙන දවසේ අපි මේ විදිහට තමයි සතුටු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ තාත්තා USA YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. අපේ තාත්තා USA ඇමරිකාවේ නිව්යෝක් නගරේ ඉඳලා ඉතින් මේ විදිහට තමයි අද දවසේ උදෑසන කාලය අපි අපේ පළදාව නෙලාගෙන නෙලාගත් ආකාරය